පිළිගන්නවා ඔයාලා මේක තුළ ඉන්නේ ඩීලර් ටෙක් ලැබ් YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකකින් අනතුරු ඇඟවීමක් කරනවා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම. ඒ තමා මම මේ ළඟදි දැක්කා Facebook pages වලින් දාලා තියෙන වීඩියෝස් ටිකක් ගෑන් ළමයින්ට වගේම පිරිමි ළමයින්ට තමන්ගේ හැමේ පාට ඇඳුම් තෝරගන්න, ඒ වගේම ලිප්ස්ටික් තෝරගන්න, ඒ වගේ එක දේ ෆැෂන්ස් වලට දාලා තියෙන වෙබ්සයිට් ටිකක් වීඩියෝ එකක් විදිහට දාලා තිබ්බා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම යාලා දාලා තිබ්බේ වෙබ්සයිට් ගණනාවක්. මම මේ දැන් ඉන්න වෙබ්සයිට් එක Colorwise me කියන්නේත් ඒ වගේ වෙබ්සයිට් එක. ඉතින් ඒවට ඔයාගේ පින්තූරේ අප්ලෝඩ් කරන්න තියෙනවා. ඔයාගේ සෙල්ෆි ඡායාරූපය අප්ලෝඩ් කරන්න තියෙනවා. ඒ හරහා ඔයා ඇත්තටම ඔයාට ඒක ආසාවට ඔයා අප්ලෝඩ් කරලා ඔයාගේ හැමේ පාට ඇඳුම් ඒ වගේම ලිප්ස්ටික් තෝරගන්නවා වෙන්න පුළුවන්. හරි, කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඔයා හිතනවා වෙන්න පුළුවන්. හැබැයි මේකේ ආදීනත්වය ගොඩක් බරපතලයි. ඒක නිසා ගෑන් ළමයි වගේම පිරිමි ළමයි කිසිම විදියකින් තමන්ගේ සෙල්ෆි එකක් දෙන්න එපා වෙබ්සයිට්ස් වලට. ඒකලා සේව් කරගෙන ඒ වෙබ්සයිට්ස් මැනේජ් කරන කට්ටිය කිසියම් විදියට ඔයාගේ රූප වෙනස් කරලා ඒ වගේම AI හරහා දැනට තියෙන බරපතලම ගණේ පින්තූර සකස් කරන්න වගේ දේවල් වලට ඔයාගේ පින්තූර ගන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා අවසානයේ ඔයාට මුළු මහත් සමාජයෙන්ම කැලලක් වෙන තරමට දෙයක් පවා වෙන්න පුළුවන් මේ හරහා වෙන කෙනෙක්ගේ නිර්වත් ඇඟකට ඔයාගේ ෆොටෝ එක ඇඩ් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් අත් මිදෙන්න ඔයා කවදාවත් මේ නරක වැඩේ කරන්න එපා. අතිශය අවධාරණය කරනවා. ඒක නිසා මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න. ඔයාගේ අයියා අක්කා නංගි මල්ලි බේරගන්න, ඔයාගේ නෑදෑයෝ බේරගන්න මේ වීඩියෝ එක දැම්මම ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරගන්න. ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න.